හදලා තරණි මැඩම් මටත් ඕනේ. ඒකනේ මන්දාරම් කියන්නේ. ඈ? Doni Hello travelers, ඉතින් ඔන්න අදත් ආවලුත් vlog එකක් අරගෙන මේ පාර මම යන්න තෝරගෙන තියෙන්නේ හැමෝම දන්න ලස්සන ප්‍රදේශයක්. ඒ තමයි මන්දාරම් නුවර. ඉතින් මන්දාරම් නුවර අපිට ආම යන ගමන් ඉන්නේ මෙතන ඉඳන් කිලෝමීටර් තව 9ක් තියෙනවා අපිට ආම යන ගමන්. ඉතින් හැමදාම වගේ මේ පාරත් හොඳටම වැස්සා. අපි බල හිටියයි පරක්කු කියලා වැස්සා. ඉතින් හිතුවා වගේම හොඳටම පැයක් දෙකක් නාලා දැන් ඉස්සරහට යන ගමන් ඉන්නේ. යන ගමන් ඉද්දී අපිට පාර අයිනෙම හම්බ වෙනවා ඇතිනිවල ඇල්ල කියලා දියැල්ලා. ඉතින් මේක පාර අයිනෙම තමයි තියෙන්නේ. මීටර් 50ක් වගේ අදුරට යන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. මේකේ තියෙන අඩි 50ක් පමණ උසින් යුක්ත මෙම මනස්කාන්ත දියැල්ල ඇතිනියකගේ දලයක් මෙන් කඩා හැරෙන නිසා මෙන් ඇතිනි දල ඇල්ල යන නාමය ලැබී ඇතැයි විශ්වාස කරන අතර ඇතිනියක් මෙම ස්ථානයේ පහළට වැටීම නිසා ඇතිනි වැටුණු ඇල්ල යන නමද යොදා ගන්නා බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ විදිහට තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. අපි ඉතින් එහෙනම් ඇල්ල බලන්න යමුද? මෙන්න මෙතනින් තමයි ඇල්ලට යන්න තියෙන්නේ. පඩි පෙළක් තියෙනවා දිගටම හදලා තියෙන්නේ. අද වතුර නම් හොඳටම වැඩි ඇති. මොකද දැන් හොඳටම වහිනවා. හැබැයි ඉතින් අර දියාලි ලස්සන වැස්සට කියනවනේ. ඒක ඇත්තම ඇත්ත කතාවක්. දියාලි ලස්සන වැඩි වෙන්නේ වතුර වැඩි වෙන තරමට. අපි බලමු මේ ඇල්ලේ සුන්දරත්වය. කිව්වා වගේම අමාරු ගමනක් නෙමෙයි. මෙන්න මෙතනින් ඔයාලට පේනවා ඒ ලස්සන දියැල්ල. මේක නම තමයි ඇතිනිවල ඇල්ල. අද වතුර හොඳටම තියෙනවා. ඉතින් අර කියනවා වගේ දියැල් වල ලස්සන වැඩි වෙන්නේ ඇත්තටම වතුර තියෙන තරමට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ ලස්සන දියැල්ලේ සුන්දරත්වය අපිට පේන්නේ. ඔයාලට දැන්වත් පේන ඇති හොඳටම වහිනවා. නැස්සත් එක්ක ෆොටෝ වීඩියෝ කරන්න අමාරුයි. හැබැයි මන්දාරම් නුවර යන කෙනෙක් ඔන්න අපිට පාර අයිනෙම තව පොඩි දියැලි හම්බුණා. හැබැයි මේ වගේ ටිකක් ලොකු දියැලකට හම්බුනේ මේක තමයි.
වැස්ස නිසා අපි වෙන කොහෙවත් යන්නේ නැතුව දැන් කෙලින්ම යන්න අද රාත්‍රී අපි නවාතැන් ගන්න ස්ථානෙට. ඒ තමයි මන්දාරම් නුවර කැම්පින් රිසෝට් එක. අපි දැන් එතනට ඇවිල්ලා තියෙන්නේ. මෙතන බෝඩ් එකේ මේ පහළ පාරේ වුණ යන්න ඕනේ. දාන්න ඉස්සරයි. යන්න. අපි එක දිගල්ලේ වැළුවේ එක බලලා අපි හැම ආවා අපි මේ අද රාත්‍රී නවාතැනට. ඉතින් මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පහළ තියෙන කබාන දෙකේ තමයි අද රැය අපි ගෙවන්නේ. ඔයාලට පේනවා ඇති පහළින් ලස්සන වතුර පාරක් යනවා. මෙතන නාන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි දැස්ස දවසට නම් නාන්න බෑ. ඔයාලට පේනවා ඉතින් පාට වතුර. ඉතින් දැන් අපි යන අපේ ලන්ච් එක ගන්න. අපි ලන්ච් එකත් මෙතන arrange කරගත්තා. ඉතින් කෑම ගැන කිව්වොත් කෑමත් ඇත්තටම රසයි. රස නැත්තම් මම කෙලින්ම කියන රස නැහැ කියලා. හැබැයි ඇත්තටම අවුලක් නැහැ, කෑම රසයි. ඉතින් මේ තියෙන්නේ මේ කබාන එකට පේන view එක. මාරම ලස්සනයි. ඈතින් කඳු පන්ති ටිකක් තියෙනවා. ඒ වගේම ලස්සන වතුර පාරකුත් පහලින් ගලා ගෙන යනවා. මේකේ නාන්නත් පුළුවන් කියලා තමයි කබානකින් කිව්වේ. හැබැයි අද වැස්ස නිසා සම්පූර්ණ වතුර දුමුරුම පහළලා තියෙන නිසා අපි නාන අදහස අතහැරගත්තා. දැනටත් ඔයාලට පේනවා ඇති
අඳුර කොහොමද කියලා හොද්දටම වැස්සක් වැහලා දැන් පොඩි වෙලාවකට පායලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මාරම ලස්සනයි. ඒක කියලා ඉන්න කරන්න බෑ. හරිම නිදහසක් දැනෙන මේ වගේ තැනකට ආවම. ඉතින් අර වැස්සක් ගිය නිසා කඳු ටිකේ නීදුම දාලා ආවා. Hi travelers, ඉතින් දැන් වෙලාව හවස 6ට විතර ඇති. ඔයාලට පේන ඇති වෙනසක් නෑ වැස්සේ හොඳටම වහිනවා. ඉතින් මේ තමයි අපි හිටිය අපි ඉන්න කබාන දෙක. මේ එක මේ පැත්ත තව එකක් තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන view එකක් එක්ක තමයි අපි මෙතන ඉන්නේ. ඉතින් වැස්ස පායයි කියලා බලන් හිටිය තාක්ක හරි අවදින් යන්න. ඒ වුණාට chance එකක් දුන්නෙම නැහැ. ඒ නිසා ඉතින් අපි වොච් එකක් දාලා පොඩ්ඩක් නිදාගෙන දැන් ආවා අපේ බාබකියු පාටි එක දාන්න තැනට. ඉතින් මෙතන කට්ටිය වැඩේ යනවා. තව කට්ටියක් නිදිගම. ඉතින් අපි බලමු රැට වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද මන්දාරම්නුවර අපිට ආවට ගොඩාක් ලොකේෂන්ස් වලට යන්න අපිට බැරි වුණා. මොකද වැස්සත් තරම්ම තමයි අපි මන්දාරම්නුවරට ආවේ. සාමාන්‍යයෙන් මම එළියට වැස්සොත් අනිවාර්යෙන් වහිනවා. ඒක මේ තාක් වැස්ස නැති දවසක් නැති තරම්. ඒක යාළුවෝ දන්නවා. ඉතින් මෙතෙන්ට මේ ගමනේ ඉඳත් එද්දිම කට්ටිය හිටියේ තාම වැස්සේ නැත්තේ ඇයි හිටියාවේ. ඒ වගේම මන්දාරම්නුවරට කිලෝමීටර් 5ක් විතර තියා හොඳටම වහින්න පටන් ගත්තා. ඒ වස් තමයි තාමත් එක දිගට හොඳටම තෙමුණා. ඉතින් අපිට බලන්න හම්බුනේ ඇතිනි වැටුණු ඇල්ල විතරයි. තාම කොළපත ඇල්ලවල බලන්න යන අපිට chance එකක් හම්බුන්නේ නැහැ. වැස්සෙන් කිසිම chance එකක් දුන්නේ නැහැ. ඉතින් අපි එහෙම මඩ නාගෙන තෙමීගෙන අපි අද රාත්‍රී 9 තැන්වලට. ඉතින් ඒ ඇවිල්ලා මහන්සි මොකද ඊයේ රෑ පිටත් වෙච්ච ගමන් සමහරුන් ඉදිත් නැහැ දවසම නැගිටගෙන. ඉතින් පොඩ රෙස්ට් කරලා තමයි දැන් මේ බාබිකියු පාටි එක දාන්න යන්නේ. ඉතින් බලමු අපේ බාබිකියු පාටි එක කොහොම වෙයිද කියලා. ඉතින් ඔයාලත් හම්බෙන පොඩි නිවාඩුවකට හරි බල ඉන්න එපා. මං කියන්නේ අපිට දන්නේ නැහැ ඉතින්. නිවාඩු තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. සල්ලි තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඕවා අර ලොකුවට දේවල් හිත ඉන්නතු අම්මෙට පොඩි chance එකකින් ඉතින් මේ වගේ දවසක් ගෙවන්න යාළුවොත් එක්ක හරි එළියට එන්න. ඒක වෙනම අත්දැකීමක්. මොකද අර අපි හැමෝම busy life ගෙවන අය. ඉතින් ඒ වගේ ඉඳලා මේ වගේ පැත්තකට ආවම මේ වගේ වෙනස්ම විදියට දවස් ගෙවනවා කියන්නේ ඒක අපිට මට නම් මාසයක් විතර අල්ලගෙන ඉන්න හොඳම බෙහෙත. හැබැයි ඉතින් හරියට මාසෙ ඉවර වෙගෙන ඉද්දි ආයෙත් බෙහෙත් ඕනේ. ඉතින් අපි බලමු අද රාත්‍රියට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇතිරි මන්දාරම්නුවරට ඒ නම ලැබෙන්න හේතුව දවස පුරාම ඉතින් මෙන්න මේ වගේ වෙහි මන්දාරමෙන් තමයි තියෙන්නේ. අද නම් වෙහි මන්දාරමම නෙමෙයි. වෙහි මන්දාරමට එහා ගියේ හොඳටම වැස්ස. වැස්සත් එක්ක තමයි ඔය මීදුම ඇවිල්ලා අර ඈත පේන ලස්සන කඳු ටික වෙදීගෙන යනවා දැන්. ඉතින් මේ දර්ශනය ඔයාලට දැක්කම මොකද හිතෙන්නේ? මේ වගේ තැනකට වෙලා දවසක් ඉන්න තියෙනවනම් මේ වගේ තැනකට වෙලා උණු තේ කෝපයක් බොන ගමන්
අපි ආසම මනෝපාරක් ගහන්න තියෙනවා නම් ඉතින් තාබාබුදු එක සුපිරෙන් දාන්න තිබුණේ වගේ නැන්දෝ. නෑ එදා අපි දර කොටයක් මේක කරලා දෙන්න. ඔව් නේ. එදා මාර්දුකක් නින්ජයි. ඔව්. හැන්දේ බා නෙමෙයි ඔව්. ඔව්. Good morning travelers. ඉතින් ඊයේ හවස වගේම උන්න අද උදෙත් වැස්සෙන් නම් අඩුවක් නැහැ. ඉතින් අපිට chance එකක් දුන්නෙම නැහැ. ඉතින් අපි උදේම නැගිටලා තේ එකක් එහෙම හදාගෙන මේ ලස්සන සුන්දරත්වයේ විඳින ගමන් ඉන්නේ හැමෝම දැන්. ඉතින් මෙන්න මෙතන තමයි අපේ කෑම ලෑස්ති වෙන්නේ. අපි උදෑසන ආහාරය ගන්න තමයි දැන් හදන්නේ. Hi travelers, ඉතින් අපි කබානකින්ද යන්න තමයි හදන්නේ. අදත් උදේ ඉඳන් හොඳටම වැස්සා. ඒ නිසා අපිට 11 වෙනකම් මෙතන ඉන්න උනා. ඉතින් දැන් අද පුළුවන් තරම් තව මොනවා හරි බලලා ගෙවල් වල යන්න තමයි හදන්නේ. අපි බලමු ඊළඟට කොහෙද යන්නේ කියලා. දෙකක් තියෙනවා අර. තව එකක් තියෙනවා. ඕකට බලන්න යන්න වෙන්නේ නැත්නම් නෑ. ඒක කියලා දැන් බලමු තාම අපි හරි මගේ.
මොකද අපේ එක බයික් එකක් පොඩක් අවුල්. ඒ නිසා අපි දැන් තව දියලි දෙකක් බලන්න යනවා. ඒක තමයි කළු පාලමැල්ල කියන එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් සාරා හසිනි YouTube channel එකෙන් අපි මන්දාරම් නුවර සංචාරයේ කොහොමද ගියේ කියලා. අපේ මගේ බයික් එකේ වීඩියෝ නෑ. ලස්සන වැක්සට කියනවා වගේම ඔයාලට පේනවා ඇති. වැක්සත් එක්ක චොකලට් පාට වතුර පාරක් යනවා දියැල්ල හොඳට සම්පිය වෙලා. ඉතින් මේක ප්‍රධාන පාරෙන් මීටර් 600ක් විතර ආවම තමයි බලා ගන්න පුළුවන්. පාරේ නම් බලා ගන්නත් පුළුවන්. ඔයාලට කිලෝමීටර ගණන් පයින් යන්න නැහැ. මේ පැත්තේ තියෙන ෆයිනස් යායක්. ඉතින් මන්දාරම් නුවරට අපි මෙතනින් සමු දීලා ලූල් කඳුර පැත්ත යන්න තමයි හදන්නේ. ඒක අලුත් බ්ලොග් එකක් අරගෙන ඉන්නම්. එහෙනම් ගිහින් එන්නම්.